ගංගුඩි ගෙදර මහත්මිය සුන්දර මවක් ආත්තම්මා කෙනෙක්. ඒ වගේම දහස් ගණන් දරුවන්ට අම්මා කෙනෙක් වුණ ගුරුවරියක්. මව්වරුන්ගේ දිනය ගැන ඇයට දැනෙන අදහස් අප වෙත පැවසුවේ මෙසේ. දියණියන් දෙදෙනෙකු ඉන්න මවක් හැටියටත් ඒ දරුවන්ගේ දරුවෝ ඉන්න මිත්තණියක් හැටියටත් මම මගේ ජීවිතයේ සැඳෑ කාලය විඳිමින් ඉන්නවා දැනට. මව්වරුන්ගේ දිනය ගැන කතා කරොත් මව්වරුන්ගේ දිනයක් කියලා දවසක් තියෙන එක ඇත්තටම හොඳයි. ගොඩක් ඉතින් ඉස්සර ඉඳන්ම අපේ රටේ නම් ඒක එච්චර අපේ දරුවන්ට මව්වරුන්ට ඒක එච්චර බලපෑවේ නැහැ. මොකද අපේ දරුවෝ අපේ රටේ දරුවෝ පුංචි කාලේ ඉඳලම මේ දරුවෝ දෙමව්පියොත් එක්ක හැදිලා වැඩිලා ඊට පස්සේ විවාහ වුණාට පස්සේ ගොඩක් වෙලාවට ඒ දරුවෝ ඉන්නේ දෙමව්පියන් එක්ක දෙමව්පියෝ රැක බලාගෙන හුඟක් වෙලාවට ඒක නිසා මේ හැමදාමත් මට නම් හැඟෙන විදියට ඇත්තටම හැමදාමත් මව්වරුන්ගේ දිනයක් හැටියට තමයි මට හැඟෙන්නේ. දරුවෝ ඇත්තටම නැතුව දකින්න නැතුව ජීවත් වෙන එක අමාරුයි මේ මව්වරුන්ට. ඒ කියන්නේ යහපත් මව්වරුන්ට තමන්ගේ දරුවන්ට තමන්ගේ දරුවෝ ගැන හිතන එහෙම මව්වරුන්ට දීර්ඝ කාලයක් ඉතින් දකින්න නැතුවමත් ඒ වගේ දවසක් එන එක හොඳයි. ගොඩක් ඉතින් පිට රටවල ඉන්න දරුවන්ගේ කාර්යබහුලත්වයත් එක්ක ඒගොල්ලෝ ඉතින් වෙනමම ඒ වගේ මව්වරුන්ගේ දිනය කියලා දිනයක් වෙන් කරගෙන තිබුණාට අපේ රටටත් දැන් ඒක බලපාලා තියෙනවා. ඇත්තටම කිව්වොත් අපේ රටේ ඉන්න දරුවන්ගේ දැන් නූතන සමාජයේ ඉන්න දරුවන්ගේ කාර්යබහුලත්වයත් එක්ක බලනකොට මව්වරුන්ගේ දිනයක් කියලා මේ රටෙත් ඉතින් එහෙම සමරන එක ඒකේ වැරැද්දක් නම් මම දකින්නේ නැහැ. මොකද කාලෙකින් තමන්ගේ දරුවෝ දකින මව්වරු ගොඩාක් ලොකුවට සතුටක් ලබනවා. ඒකෙන් ඒ නිසා ඒ වගේ දිනයක් අපිටත් තියෙන එක හොඳයි කියලා තමයි මට දැනෙන්නේ. ඉතින් සියලුම මව්වරුන්ට මගේ සුබ පැතුම්.